සරණ පසේ බුදුරජාණන් වහන්සේ නමකට පිණ්ඩපාතේ වඩින්න බලු පැටියෙක් උපකාර කරලා තියෙනවනේ. මේක ඈත අතීතයේ දඹදිව සිදුණු කතාවක්. හරි අසිරිමත් කතාවක්. ඒ කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. දඹදිව එක්තරා ගොපළු නිවසක් තිබිලා තියෙනවා. ගොපළු නිවස කියලා කියන්නේ ගවය ඇති කරන නිවසක්. මේ නිවසේ ගව හිමියා පසේ බුදුරජාණන් වහන්සේ නමකට නිරන්තරයෙන් උපස්ථාන කරනවා, දානි පූජා කරනවා. ඉතින් මේ නිවසේ බලු පැටියෙකුත් ඉඳලා තියෙනවා. දවසට දෙවතාවක් මේ ගව හිමියා පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අරණ්‍යට ගිහිල්ලා උපස්ථාන කටයුතු කරනවා. එහෙම උපස්ථානෙට යනකොට අර ගෙදර ඉන්න බලු පැටියත් එක් කරගෙන යනවා. බලු පැටියත් හරි කැමැත්තෙන් තමයි මේ ගමන යන්නේ. දවසක් පසේ බුදුරජාණන් වහන්සේට අර ගව හිමියා කියනවා, ස්වාමීනි මට ඔබ වහන්සේ දාණයට වඩම්මගෙන එන්න බැරි වුණොත් මේ බලු පැටිය මං එවනවා. එතකොට ඔබ වහන්සේ දාණයට වඩින්න කියලා. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ ඒක පිළිගත්තා. ඒ විදිහට මේක දවසක දානි පිළියෙල කරලා අර ගව හිමියා බලු පැටියට කියනවා පසේ බුදුරජාණන් වහන්සේ වඩම්මගෙන එන්න කියලා. බලු පැටියත් ඉතා කැමැත්තෙන් අරණ්‍යට ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේට කතා කරනවා. 3 පාරක් බුරලා තමයි කතා කරේ. එයාට කරන්න පුළුවන් ප්‍රකාශනයනේ ඒක. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ දැනගත්තා දානය පිළියෙල කරලා වඩම්මගෙන යන්න තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. පසේ බුදුරජාණන් වහන්සේත් වැඩියා. එහෙම වඩම්මගෙන එනකොට හරි අසිරිමත් සිද්ධි කීපයක් සිදු වෙලා තියෙනවා. ඒ මාවත රුදුරු වනසතුන් ඉන්නවා. ඒ වනසතුන් ඉන්න තැන්වලදී අර බලු පැටිය වනසතුන් ඈත් කරන්න බුරනවා. බුරලා එවුන් ඉවත් කරනවා. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේටත් පරීක්ෂා කරන්න හිතුණා මේ බලු පැටිය කොච්චර ස්නේහවන්තද කියලා. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ ඒක පරීක්ෂා කරන්න අර පාරේ වඩිනකොට වෙනත් මාර්ගයක වඩිනවා. එතකොට බලු පැටියා කල්පනා කරනවා පසේ බුදුරජාණන් වහන්සේට පාර වැරදිලා ඒ නිසා නියම පාරට වඩම්ම ගන්න ඕනි කියලා ගිහිල්ලා සිවුරු කොනේ කටින් එල්ලිලා එමීට අදිනවා. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ නිවැරදි පාරේ වඩිනවා. ඉතින් මේ පරීක්ෂණයක් කරලා තියෙන්නේ. ඒ බලු පැටියා හරි ස්නේහවන්තයි පසේ බුදුරජාණන් වහන්සේට. ඉතින් එහෙම දානෙට වඩම්මගෙන ඇවිදින් තියෙනවා. මේක නිරන්තරයෙන් සිදුවෙච්ච ක්‍රියාවක්. පස්සේ කාලේ මහා පින්වන්ත ජීවිතයකුත් ලැබුවා මේ බලු පැටියා. එතකොට මේකේ තව කතාවේ ගොඩාක් දේවල් තියෙනවා. මම මේ කෙටියෙන් ඔබට ප්‍රකාශ කළේ මම මේක කිව්වේ අද වර්තමාන කාලේ සාමපාගමනේ වඩින අපේ පඤ්ඤාකර හාමුදුරු සහ ඒ සංඝ පිරිස සහ අර පින්බර ආලෝක බලු පැටියත් හරි අසිරිමත් නේද? ඒ ආලෝකණන් දැන් ටිකක් ලොකුයි. එතකොට අපි මේ කතාව කියලා මං ඒ ස්වාමින් වහන්සේට සංඝ පිරිසටත් පුණ්‍යවන්ත ආලෝකටත් ආශිර්වාද කරන්නයි බලාපොරොත්තුව. ඒ උතුම් සාම පාගමනේ වඩින පඤ්ඤාකර ස්වාමින් වහන්සේටත් සංඝ පිරිසටත් ආලෝකටත් තමන් බලාපොරොත්තු වෙන්නේ සාම පණිවිඩය මුළු ලෝක ධාතුවටම කියාගන්න ප්‍රකාශ කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.